හෙලෝ කොහොමද ඔයාලට ඉතින් ඔයාලා හොඳින් ඉන්නවයි කියලා මං හිතනවා. ජීවිතේ සමහර දවස් තියෙනවා අපිට කරන්න තියෙන වැඩ ටික කරලා ඉවර වෙන්න පැය 24ක් මදි වෙන. ඉතින් මේකත් අන්න ඒ වගේ දවසක් මට සෑහෙන්න වැඩ තිබුණ දවසක්. ඉස්සලාම ගියේ ග්‍රොසරි බරු ටික ගේන්න. ඊට පස්සේ එළවලු ටිකත් ඒත් එක්කම ගෙනාවා. පොලෙන් ඉතිං සතියට අවශ්‍ය කරන ග්‍රොසරි බඩු මෙන්න මේ විදිහට මම ගෙනලා තියාගන්නවා. මුලින්ම කියන්න ඕනේ මම කලින් කරේ මාසෙටම අවශ්‍ය ග්‍රොසරි බඩු එකපාර ගේන එක. ඉතින් ඒක මම නැවැත්තුවා මාස දෙකක වෙලේ ඉඳලා. මොකද මගේ බජට් එක මම පොඩ්ඩක් වෙනස් කරපු හින්දා. ඉතින් මේ වගේ සතියටම අවශ්‍ය කරන බඩු ටික ගෙනාවම ලැබෙන වාසිය තමයි මුදල් ඉතුරු වෙනවා සහ ඊටත් වැඩිය අපේ තියෙන බඩු ටික අපත යන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන ටික විතරනේ අපි ගේන්නේ. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම මම කරන්නේ සතියට අවශ්‍ය කරන ටික මෙන්න මේ විදියට ගෙනත් තියාගන්නවා. එතකොට මට ලේසි. මේ සතියට අවශ්‍ය වෙන්නේ මට මේ ටික විතරයි. ඉතින් ගෙදරත් සෑහෙන බඩු තිබුණ නිසා මේ ටික විතරක් ගෙනාවා. ඉතින් ඔයාලා කොහොමද කරන්නේ? ඔයාලගේ ගෙදර බඩු ගේන මාසෙකටම ඇති වෙන්න සමහරක් අය එහෙම කරනවා. ඒකත් හොඳ ක්‍රමයක්. ඒ වුණාට මට හරි ගියේ මේ ක්‍රමයේ හින්දා මම මේ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒ ගමම්ම පොළට ගිහිල්ලා මෙන්න මේ විදිහට එළවලු ටිකුත් ගෙනාවා. ටිකක් කිව්වට ටිකක් නෙමේ, සති දෙකකට අවශ්‍ය කරන එළවලු ටික තමයි ගෙනාවේ. මොකද මට ලබන සතිය යන්න වෙන්නේ නැහැ, පොඩි වැඩක් තියෙන නිසා. ඉතින් ඒක හින්දා ඒ සතියටත් අවශ්‍ය කරන එළවලු ටික මම එකපාරම පොලෙන් ගෙනාවා. එතකොට මට ලේසි හින්දා. ඔයාලා එළවලු ගෙනාවම කොහොමද කරන්නේ? ඒව ගබඩා කරන්නේ කොහොමද? එතකොට කොහොමද ඒව කල් තියාගන්නේ? ඉතින් ඒ හැමදේමත් මමක මේ කරන ගමන් ඉන්නේ. මම කරන්නේ ඉස්සෙල්ලාම මේ එළවලු ටික ඔක්කොම හොඳට සුද්ධ කරගන්නවා. එකින් එක සුද්ධ කරගත්තට පස්සේ සමහර එළවලු තියෙනවා හොදන්නේ නැහැ. සමහර එළවලු තියෙනවා හොදනවා. වටක්ක වගේ දේවල් ඇත්තටම හොදලා තෙත බේරෙන්න තියලා තියාගත්තම ගොඩාක් කල් තියාගන්න පුළුවන්. ඒක මම බලලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා මම වට්ටක්කා, කැරට් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම හොදලා තියාගන්නවා. සමහර එළවලු තියෙනවා හොදලා තියාගන්න බෑ, නරක් වෙනවා. ඉතින් ඒක හින්දා ඒ වගේ පුළුවන් ඒවා විතරක් මම හොදලා තියාගන්නවා. ඒ ගැන මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම් අගොනට කොහොමද මම ඒවා තියාගන්නේ කියලා. ඉතින් මට ගෝවා කොළ ටිකක් හම්බුණා. ඇත්තටම ගෝවා කොළ අපේ ගෙදර තිබුණා ඉස්සර හදලා. ඒත් ඉතින් මේ දවස් ටිකේ අපිට ඒව කරගන්න බැරි වෙච්ච හින්දා මං කඩෙන් තමයි ගෙනාවේ පොලෙන්. ඉතින් හොඳ නිවිති මිටියකුත් හම්බුණා මට. ඉතින් මං ඒකත් ගත්තා. මොකද බබාට නිවිති දාන හින්දා හැම කෑම එකකටම ඉතින් මෙන්න මේ විදිහට හැම එළවලක්ම මම එකින් එක සුද්ධ කරලා සෝදලා කන්ටේනර්ස් වලට දාලා ෆ්‍රිජ් එකේ දැම්මා. ඇත්තටම මට මේක හරිම ලේසි. සතියෙම කියන්නේ කිසිම කරදරයක් නැතුව උයා ගන්න පුළුවන්. මොකද මම උයන්නේ නැහැ. හැබැයි අපේ අම්මෝනේ උයන්නේ. එතකොට එයාට මේ හැමදේම මම ලෑස්ති කරලා දෙන්න ඕනේ ලුණු ගෙඩි ඉඳලම. ඉතින් ඒක හින්දා මම අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට එළවලු ටික හොඳට සුද්ධ කරලා තියාගන්නවා. එතකොට මට ලේසි. හරි. ඊළඟට කැරට් සුද්ධ කරද්දී මම මෙන්න මේ විදිහට සුද්ධ කරලා ඒව හොඳට හොදලා දිය බේරෙන්න තියලා හොඳ එයා ටයිට් කන්ටේනර් එක දාලා තියාගන්න පුළුවන්. ඔයාට මාසයක් හරි. ඉතින් මම එහෙම තමයි කරන්නේ. ගෝවා කපද්දිත් ඒ වගේ මෙන්න මේ විදිහට කපලා මේකේ මේ ස්ටෙම් එක අන්න ඒක පොඩක් අයින් කරන්න ඕනේ. අයින් කරාට පස්සේ ඔයාට ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඒක අයින් කරලා පුළුවන් නම් ඔයාට අර ටිෂු එකකින් ඒක කවර් කරගන්නත් පුළුවන්. එතකොට අර කළු වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් අන්න ඒ විදිහට තමයි මම ගෝවා කන්ටේනර් එක දාලා තියාගන්නේ. ඉතින් බෝංචි නම් බොහොම ඉක්මනට පාවිච්චිට ගන්න ඕනේ. මොකද මේවා තියාගන්න බැහැ ළමයි. ඉතින් බෝංචි කියන දේ හරිම ඉක්මනට නරක වෙන එළවලක්. ඉතින්
හැබැයි හොඳ කන්ටේනර් එක දාලා තියාගත්තාම මේකත් සති දෙකක් විතර අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට කපලා තියන්නේ නැහැ. බෝංචි හොදන්නේවත් නැහැ. ඔන්න ඔය විදිහට දෙපැත්තේ නූල් දෙක ඇරලා කන්ටේනර් එක දාලා තියාගන්නවා. ඉතින් අපි මේ ජීවත් වෙන ජීවිතයේ හැඩේ එකපාරම අපිට තේරුම් ගන්න අමාරුයි. අපේ ජීවිතය ගැන අපිට ටිකක් වෙලා බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. එතකොට බලාගෙන ඉන්නකොට තමයි අපිට තියෙන අඩුපාඩු, එතකොට ප්‍රශ්න, එතකොට ජීවිතයේ තියෙන හිස්තැන් පේන්න ගන්නෙ. ඉතින් ඒක අපි කරන්න ඕනේ අපේ ජීවිතයේ තියෙන හිස්තැන් වහගන්න ඕනේ. බ්ලැන්ක්ස් තියන්න බෑ. අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතයේ තියෙන හිස්තැන් අඩුපාඩු හැමදේම හරියට හදා ගන්න ඕනේ. ඉතින් ඒකට කරන මම එක ක්‍රමයක් තමයි හැමදාම හවසට බුදු පහන තියලා විශ්ව මාතාවගෙන් හැමදේම ඉල්ලලා කරන එක. ඉතින් ඒක තමයි මම හැම හවසම කරන්නේ. ඉතින් ඊට පස්සේ මේ බබාගේ කෑම එක මම හදනවා. එයාට දැන් බත් අතින් කවන්නේ. ඉතින් සුවඳල් හාල් තමයි මම එයාට දෙන්නේ. ඉතින් ඒක වෙනම හදලා ව්‍යංජනයක් වෙනම හදනවා එයාට. බිත්තරයක් හෝ මස් මාළු ඒ වගේ දේවල්. ඉතින් හරි. මේ ඊළඟ දවසේ මම පටන් ගත්තේ මගේ කාමරය අස් කරන්න. බුක් ෂෙල්ෆ් එක මට අදස් කරන්න ඕනකම තිබුණා. මොකද බබාගේ බඩු ඔක්කොම හැම තැනම විසිරිලා. ඉතින් ඒක හින්දා මම හිතුවා අද ඒ කාමරය අස් කරන්න ඕනි කියලා. මොකද බබාට අවශ්‍ය කරන කිසිම දෙයක් මෙතන හොයාගන්න බෑ. හැමදේම හැඩි වෙලා මික්ස් වෙලා තියෙන්නේ. ඉතින් එයාගේ සෙල්ලම් බඩුයි, එතකොට බබාගේ ගෝ කාඩ් එකයි හැම එකම තැනට වෙලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා මම හිතුවා අද මේ කාමරේ පොඩක් අස් කරගන්න ඕනේ කියලා. හරි. ඔයාලගේ ජීවිතයේ තියෙන බාධක කොහොමද ඔයා කඩාගන්නේ? මම නම් කරන්නේ කොහොම හරි ගිහිල්ලා ඒ කියන්නේ කොහොම හරි මගේ තියෙන ශක්තිය යොදන මගේ තියෙන ඒ ශ්‍රමය යොදලා මම මේ බාධකේ කඩලා දානවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර බිත්ති ඒක ළඟට ගිහින් අත ගෑවා කියලා බිමට පහත් වෙන්නේ නැහනේ. නේද? දුවගෙන ගිහිල්ලා අපි බදාම් ගාලයක හැප්පෙන්න ඕනේ. ඉතින් වැටෙන්නේ නැහැ කියලා හිතන බිත්තිත් එතකොට වැටෙනවා. ඉතින් එහෙමයි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් සමහර බාධකත් ඒ වගේ. සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා හැප්පෙන්න ඕනේ ඒවත් එක්ක. බාධකත් එක්ක හැප්පෙනකොට තමයි අපිට ඒවා කඩන්න පුළුවන්. ඉතින් ඒවට මොලේ පාවිච්චි කරලා වැඩ කරලා පුළුවන් තරම් ඔයාට යන්න පුළුවන් උපරිම තැනට යන්න. බාධකේ අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. ඉතින් ප්‍රශ්න දැන් නැති ජීවිත නැහැනේ. ඉතින් ඒක හින්දා අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ කොච්චර බාධක තිබුණත් කොච්චර ප්‍රශ්න ආවත් ඔයා ඔයාගේ ගමන යන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් මමත් මේ කරන්නේ ඒක. මට අවුරුදු 29ක් වෙනවා. ඇත්තටම මගේ ඒ අවුරුදු 29ම අපරාධ කියලාත් හිතනවා. ඇත්තටම මම කැම්පස් යන්න සිලෙක්ට් වෙලා මට ඇත්තටම කැම්පස් නොගිය කෙනෙක් මම. ඒක මම දැනටත් පසුතැවෙනවා මං ඇයි එහෙම කරේ කියලා. ඉතින් එහෙම තමයි. සමහර දේවල් තියෙනවා මොන දේ කරත් හරියන්නේ නැති. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි උනේ. ඉතින් ජීවිතේ එහෙම අමාරු දුෂ්කර අවස්ථා ආවහම ඔයා මොනවද කරන්නේ? මම නම් කරන්නේ ටිකක් සංසුන් වෙන එක. සංසුන් වෙලා පැත්තකට වෙලා පොඩ්ඩක් නිවාඩු පාඩුවේ ඒක ගැන හිතනවා. හරිද? ඉතින් ඒක ඉතාමත් වැදගත් දෙයක්. හිමීට තමයි අපි හිතලා තීරණ ගන්න ඕනේ. ඒක ඇත්තටම අපේ ජීවිතයටත් හොඳයි, අපේ අනාගතයටත් හොඳයි. අර කතාවක් තියෙන්නේ හදිස්සියේ තීරණ ගන්න අය නිවි සැනසෙල්ලේ පසුතැවෙනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි. ඉතින් එහෙම වෙන්න අරකයි හිමීට තීරණ අරන් හිමීට සංසුන් වෙලා ඉන්න ඕනේ ජීවිතේ. ඒක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මොකද තීරණයක් ගත්තට පස්සේ අපිට ඒ තීරණේ ඉන්න හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. ජීවිතේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ ඒකනේ ආත්ම ශක්තිය මත. ඇත්තටම තෝරා ගන්න පාරවල් ගොඩාක් තියෙනවා. හරිද? එක පාරක යන්න අපි තීරණයක් ගත්ත කියලා හිතන්නකෝ. එතකොට ඒ පාරේ යන්න අපිට ශක්තිමත් හිතක් තියෙන්න ඕනේ. හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ.
ඉතින් අනිවාර්යෙන්ම ඒක හින්දා ඔයා තෝරගන්න පාර හරි පාරක් වෙන්න ඕනේ. ඉතින් ඒක හොඳට ඔළුවේ තියාගෙන වැඩ කරන්න. ඉතින් මගේ බුක් ෂෙල්ෆ් එක අස් කරලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ පොඩි ලාච්චුව තියෙනවා. ඒකේ හැමදේම ෆයිල්ඩ් අප් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් මං හිමිහිමිට මේ විදිහට රස් කරගන්නවා. පේනවනේ ඔයගොල්ලන්ට ඒකේ තියෙන දේවල්. ඉතින් මේ ඔක්කොම අපේ බබාට උමනා කරන දේවල්. ඉතින් ඒවත් එක එක තැන්වල දාලා තියෙන්නේ. මෙන්න මේකත් පොඩක් අස් කරගන්න තමයි බැලුවේ. ඔන්න ඉතින් අද උදේ Facebook එකට ගියාම මම දැක්කා අමුතු වීඩියෝ එකක්. ඒක ඇත්තටම ඒ බෝයි ඇත්තටම ඇයි ඒක කරගත්තේ කියන එක මට ඇත්තටම හිතා ගන්න බෑ. හරිම දුකයි. මොකද මනුස්ස ජීවිතයක්, තරුණ ජීවිතයක්. ඉතින් එයාට මොකක් හරි හේතුවක් තියෙන්න ඇති. ඉතින් ජීවිතේ කරන කියන දේවල් ඇසුරු කරන අය, ආදරය කරන අය, මේ හැම දෙයක්ම අපි එපා කරගන්න නරකයි. ඒක ජීවිතේ පැත්තෙන් ගත්තොත්, අපේ අනාගතේ පැත්තෙන් ගත්තොත් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද පේනවනේ දැන් අපිට කරගන්න හිතන දේවල්. ඉතින් අන්න ඒක හින්දා දෙයකට අපි ආදරය කරන්න ඕනේ. එහෙම හිත පුරුදු කරගන්න ඕනේ. අඩුම ගානේ අනුන්ට නැතත් Tamanට හරි ආදරය කරන්න ඕනේ. ඉතින් ඇත්තටම හරිම දුකයි මේ තරුණ ජීවිත කරගන්න දේවල්. මගේම අඳුරන නාගේ කෙනෙක් මේ ඊයේ පෙරේදා බෙල්ලවල දාගෙන නැති වුණා. ඉතින් ඇත්තටම හරිම දුකයි. මේ ළමයි ඇයි මේ දේවල් කරගන්නේ කියලා. එක්කෝ ඉගෙනීම සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක්ද නැත්නම් මෙන්ටල් අවුට් එකක්ද ඌ අපි දන්නේ නැහැ ඇත්තටම. ඉතින් හැම දෙයකටම ආදරය කරන්න හිත පුරුදු කරගන්න ඕනේ. පායනකොට ඉරේලිය විඳින්න හිත පුරුදු කරගන්න ඕනේ. වහිනකොට වැස්සේ ලස්සන දකින්න හිත පුරුදු කරගන්න ඕනේ. ඇත්තටම සීතලේ ඉන්නකොට සීතල විඳින්න හිත පුරුදු කරගන්න ඕනේ. අන්න එහෙමයි හිතක් හැම දෙයකටම පුරුදු කරගන්නේ. රබර් එකක් වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ හරිම ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය දේත් කියන්න ඕනේ. මේ තියෙන්නේ අපේ බබාගේ අත්වැඩ නිර්මාණ ටිකක්. ඒව හැම තැනම විසිරීලා තිබ්බේ. ඉතින් මම එක තැනකට ගත්තා. ඒව ෆයිල් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. බලන්නකො ලස්සන. ඉතින් එයාගේ වැඩ ටික මට හරි සතුටුයි. ඉතින් අපේ පුතා දැන් ලොකුයි. මේ තියන්නේ එයාගේ අවුරුදු 2කමාරේ හෑන්ඩ් ප්‍රින්ට් එකයි ෆුට් ප්‍රින්ට් එකයි. ඉතින් මම ඒක හිතාගෙන ඉන්නේ ෆ්‍රේම් කරන්න කියලා. ඉතින් බලමු ඒක කොහොම හරි කරගන්න. ඉතින් හරි. ඉතින් අද vlog එක ඔච්චරයි. තවත් අලුත් ලස්සන vlog එකක් අරගෙන එනකම් ඔයගොල්ලන්ට සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.